උණුමුණු බත් පිකානකට ඒ වගේම ඉන්දියාප ටිකක් කන්න ඒ වගේම ආපලට නැතුම් බැරි දෙයක් තමයි පොල් සම්බෝල කියන්නේ. ඉතින් ඇත්තටම අපි හැමදාම කන පොල් සම්බෝල එක මෙන්න මේ වගේ වෙනස් විදිහකට තමයි මම අද හදන්නේ. ඒකට මම ලොකු ලුණු ගෙඩියක් අරන් තියෙනවා. ඒ වගේම සුදු ලුණු දෙහි ඒ වගේම මාළු මිරිස් කරලක් සහ ඔබ මිරිස් තමයි මේකට ඕන වෙන්නේ. දැන් ඔයාලට පේනවනේ මම සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් තමයි මේකට අරගෙන තියෙන්නේ. දැන් මම මේවා ටික හොඳට හොද ගන්නවා. දැන් මම අරගත්ත ලුණු ගෙඩියෙන් අරන් තියෙන්නේ ලොකු ලුණු ගෙඩියෙන් භාගයයි. සුදු ලුණු බිකි 6ක් විතර තමයි ටිකක් ලොකු. ඒ වගේම මාළු මිරිස් කරලක් අවු මිරිසුත් මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. මම මේවා කෑලි කපා ගන්නවා සාමාන්‍ය ප්‍රමාණ වලට. මම මොකද මේක බ්ලෙන්ඩර් එකේ තමයි මේක මිශ්‍රණය හදාගන්න නිසා ඔයාලට මේක මිශ්‍රණය කපන්න නැති වුණත් බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ වගේ ප්‍රමාණයට කපා ගත්තේ. දැන් මම මේක හොඳට මික්ස් එක හදාගෙන තියෙනවා. ඔයාලා ටිකක් මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩාක් වතුර ගතියට මික්ස් එක හදාගන්න එපා. නැත්තම් පොල් සම්බෝල එක තෙත ගතිය වැඩි වෙනවා. එතකොට රස නැති වෙනවා. දැන් මම පොල් භාගයක තමයි පොල් අරගෙන මම මේක හොඳට අර හදාගත්ත මික්ස් එකත් එක්ක මම මේක හොඳට කලවම් කරලා හොඳට මික්ස් කරගන්නවා. දැන් ඉතින් ඔයාලට මේක මේ වගේ විදිහට උනත් කන්න පුළුවන් ලුණු ටිකක් දාලා දෙහි බින්දු ටිකක් දාලා. දැන් මම මේකට තෙල් ටිකක් තාජ ලිපේ තියලා මම මේකට කරපිංචා හොඳට බැද ගන්න ඕනේ. ඔයාලා කරපිංචා ගත්තී ලපටි කොළ ගන්න එපා. හොඳට මෝරච්ච කොළ ගන්න. එතකොට තමයි මේ සම්බෝල එක ගොඩක් රස වෙන්නේ. මේකට උඹලකට ටිකක් එකතු කර ගන්නවා නම් ගොඩක් තවත් රසයි. දැන් මම මේක හොඳට බැදුනට පස්සේ කෑලි මිරිස් තේ හැන්දක් විතර එකතු කරගෙන අර මික්ස් කරගත්ත පොල් ටික මම මේකට දාලා මේ හොඳට අර තෙලෙහි මේක මලවනවා. දැන් ඔයාලට පේනවානේ මම මේක හොඳටම කලවම් කරලා අර ටික හොඳට කලවම් වෙන විදිහට මේවා මික්ස් කරගන්න ඕනේ. මේක හොඳට අර තෙලෙහි තැම්බෙන්න ඕනේ. තෙලෙත් කියන්නේ ගොඩක්. දැන් මම මේකට තවත් කෑලි මිරිස් හැන්දක් දානවා. හැන්දක් දාලා තව ටිකක් හොඳට කලවම් කරගන්නවා. අපි හැමදාම හදන විදිහට ඇත්තටම මේ සම්බෝල එක මාරම රසයි. ඔයාලා හදලා බලන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් මේ වගේ ප්‍රමාණයට බලන්න පස්සේ මම මේකට ලුණු එකතු කරගන්නවා. ඔයාලගේ රස පදමට ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ප්‍රමාණයටදී තමයි මම ලිපෙන් බාගන්නේ. බාගෙන මම මේකට දෙහි බින්දු 2-3ක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් මේක මාරම රසයි. ඔයාලා මේක ඇත්තටම හැමදාම හදන පොල් සම්බෝලට වඩා මාරම රසයි. මේක ඔයාලා හදලා බලන්න. ඒ වගේම හදලා බලලා මේක කොහොමද කියලා මට ඔයාලගේ ආපු විදිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ තව වීඩියෝ බලන්න ඕන නම් මේක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ රෙසිපි එක ගොඩාක්ම වටිනවා නම් ඔයාලා ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.